පින්තුන් අහලා තියෙනවා නේද? කුරු රට කියන රටවාසී ජනතාව නිතර මේ භාග්‍යවතුන් වහන්සේගෙන් බණාලා භාවනාවට පුරුදු වෙලා හිටියානේ. දසදස් කම්කරෝ පවා භාවනා කරනවා. වැඩ කරද්දී දර කඩන්න යන්නේ භාවනා කරමින්, වතුර ගේන්න යන්නේ භාවනා කරමින්, විය කොටන්නේ පොලන්නේ භාවනා කරමින්, ගෙමිදුල් අමදින්නේ භාවනා කරමින් පුළුවන්නේ. මක්නිසාද ඒ විදිහේ උපදේශ ලැබී තිබුණු නිසායි. පින්තුන් අහලා තියෙනවා අර ගිරාපැටේකටත් ඒ භාවනා පුරුදු කළා කියලා. අට්ටි කියන්නේ පුරුදු කළානේ ගිරාපැටේකටත්. පින්තුන් අහලා තියෙනවා ඒ ගිරාපැට වාට අට්ටි කියන එක පුරුදු වීම නිසා මොකද සිද්ධ වුනේ? පසු කාලයක මේ ගිරාපැටව ලංකාවේ බුද්ධ ආගම පිහිටලා දියුණුවෙන් තියෙන කාලේ පහළ වුණ උපන්නා. අනුරාධපුරේ උපන්නා. තිස්ස කියලා නම ලැබුණා. තරුණ වයසේම බුදු ශාසනයේ පැවිදි වුණා මිහින්තලාවේ. දිනපතා මිහින්තලාවේ ඉඳලා පින්දපාත වඩිනා උදේ පාන්දරම අනුරාධපුරේ බලා. භාවනා වශයෙන් මේ පැවිදි වෙච්ච දා ඉඳලාම කරන්නේ අට්ටික භාවනා. හැම වෙලාවෙම අට්ටික භාවනා සතර සංවර සීලයේ මනවින් ආරක්ෂා කරගෙන ඒක මනවින් පුරුදු කරමින් අට්ටික භාවනා කරමින් ඉන්නකොට තමයි එක දවසක් පින්දපාත වඩිද්දී අතරමඟ තරුණ කාන්තාවක් ස්වාමියා එක්ක අමනාප වෙලා සිය නිවෙස බලා යද්දී ස්වාමීන් වහන්සේ බලා සිනා වුණා කෙලෙස් සිතින්. ස්වාමීන් වහන්සේ දිසා බලාගෙන අට්ටික භාවනා වඩා ඉතින්දෙම රහත් වුණා. අර පෙර જાති අට්ටික භාවනා කළ කුසලයේ නිසා මොනතරම් සම්පතක් වුණාද? මේ විදිහට භවයක් පාසා පුරුදු කරන කුසල ධර්මයන් යන් දාසකදී තමාගේ අරිහත්ත්වයට හෝ පසේ බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයට උපනිශ්‍රේ වෙනවා.